මොකෝමල්ලි මොකද ප්‍රශ්නේ? බයික් එක හොඳට බවුල් අයියා. මේ එන්ජිනේ සද්දයක් එනවනේ. මේ පොඩ්ඩක් බලා ගන්න කියලා ආවේ. බලමු. මේ ඔල්ලෝ මේ ස්ටාර්ට් කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. බලන්න බයි පොඩ්ඩක්. අතර පොඩ්ඩක් ගන්න බලන්න. තියෙනවා අයියා. දන්නේ නැහැ. ඔව්. අයියයි අම්මෝ ඕකට නම් අත තියන්න එපා. ඕක මම වයර් කෑල්ලක් දාලා මුට්ටලා තියෙන්නේ. මල්ලි පොඩ්ඩක් ඉඳන් මේක හදනකම් පොඩ්ඩක් කටවාගෙන මම පැත්තටලා ඉඳපන් කනපන්නේ ගෑ ගන්න. මම අයියෙන් හදින්න නම් එපා ඈ. පොඩ්ඩක් ඉන්නකො මම මේක හදන්නම්. ඔයා ඉන්න පොඩ්ඩක් මේ කැලි ගලවන්න බලන්න බෑනේ. මේක ගලවන්න නැතුව බලන්න බෑ. ඉතින් මේක බලන්න බෑ. තරහ ගන්න එපා ඉතින් ආයේ. දැන් එන්ජින් එක වැඩේ හරිද අයියා? එන්ජින් එක සද්ද තමයි ආවේ. ඒ වයර් එක මොකද්ද ගලවන්නේ? එන්ජින් එක හරි. මං කියන්නේ උතන නෙමෙයි මේ මේක තියෙන්නේ. ලෙඩේ තියෙන්නේ උතන නෙමෙයි. ඔය බැට්ටි. මල්ලි මේ. ඔබ දැන් මේක බෙදෙන්න අරන් ගන්න බඩ හදාගන්න බැරි හින්දා. දැන් මම මේක බලනවනේ. දැන් මම මේක හදනවනේ. නේ? මේක උඹට හදාගන්න පුළුවන් ඔබ හදාගන්න බෑ. දැන් උඹද බා මන්ද බා මන්නේ බා. එහෙනම් මම මේක හදනකම් කට වහන පාඩුවේ ඉඳපන්. හරිනේ? හරි අයියා ඉතින් කේන්ති ගන්න එපා ඔච්චර. මාත් පොඩ්ඩක් දන්නව වගේනේ. ඒකයි මම ඉතින් ඔහොම කිව්වේ. හරි හදන්නකෝ. අයියේ වේ. යුනාට ඔක ඔතෙන්ට නෙමෙයි. මල්ලි වේ. තොරම එක සැරයක් කිව්වනේ. හදන්නලා ඉඳපන් මේක වල හදන්න මම හදමු උතර කතාරක බලන්න. රෙද්ද. මල්ලි වේ. ඔයි. එන්ජින් එක හැදුවා. ඔය ටික මාරු කරා. ආය වයරින් එකේ පොඩි කේස් එකක් තිබ්බා ඒක හැදුවා. ඒක ඩිස්කෙට් පොඩි ඔය අවුල් වගේ කඩලා තිබ්බා ඒක දැම්ම. මේ වැඩ ටික නම් ඉවරයි. ඔක්කොම වැඩ ඉවරද? ඒක ඔක්කොම ඉවරයි. ලෙඩ නෑනේ ඔය? නෑ ලෙඩ කිසි දෙයක් නෑ. තිබ්බා වගේ දේවල් වගේ එක හාරදා. ලෙඩ නෑනේ ලෙඩ නැත්නම් එච්චර. නෑ සුපිරියටම තියෙනවා. හරි සද්ද බත් මොකුත් නෑ. අයියේ මේ පොඩ්ඩක් පැදලා බලන්න. මට පැදින් පැදලා බලන්න සද්ද බත් නෑ. යතුරු එන්ජින් එකේ සද්දයක් නැතුවද? නෑ ඒක මොකුත් නෑ. ඒක ඔක්කොම හදලා තියෙනවා. බලන්න. ඒ පාර වරාල් දුසා බල ඉන්නේ. අර බයික් එකක් ඇදුවේ බා. ඔව්. අදන. ඔව්. මේ බයික් එක වැඩ ටික ඔක්කොම කරලා බං. ටෙස්ට් රයිඩ් එකක් පදින්න කියලා දුන්නා බං. මේකම නෑ. තාම නෑ බං. ඔව් දැන් මේ පැයක් විතර බං. පැයක් විතර? ඔව්. එහෙනම් ඉතින් බොසවට ඇරලා ගිහිල්ලා තියෙන්නේ උන්. ගිහිල්ලා තියෙන්නේ. එහෙම කොහොමද? එහෙම නෑ ඌ එයි බං. උදානේ කවුද මේ පැයක් තිස්සේ ටෙස්ට් රයිඩ් පදින්න? ඕක කොහොමද යන්න නැති ගෙදර? උටත් මොකද සල්ලි දෙන්නද? යන්න තියෙනවා. අද කියලා හාරදා බං. ඌ බං. හාරදාක මොනවද කරේ? අපෝ මේ අද දවසේ ආව පළවෙනි වැඩේ මම ගෑරේජ් එකේ තිබ්බ ඔයිල් ඩීලු ඔක්කොම දාලා වැඩේ කරේ බං.
ඒ ඉතින් මම කියන්න කිසිම දැනුමක් නෑ ඔච්චරට තේරෙන්නේ නැද්ද මේ සල්ලි ගන්න නැතුව ටෙස්ට් රයිඩ් පදින්න දෙන්නේ මේක මේ මම කියනවා හැමදාම මේකේ බොසාට ඔයා හරියන්නේ නෑ මම තමයි මේකේ බොසාට හරියන්නේ ඔයාට මේ කිසිම දැනුමක් නෑ ගැරිජයක් කරන්නේ තෝ මේ මල පැල ඉඳලා එන්න බෑ රෙද්දක් කියන්නේ මගුලක් කියන්නේ යම යන්නේ දැන් ඉතින් මොනව කරන්නද මම ඒ වුණාට කියනවනේ ඔයාට අර පොඩ හිතලා අය යම බං සල්ලි දෙයන්ගේ මල්ලි සල්ලි දෙයන්ගේ මල්ලි මෙන්න මේක සල්ලි අක හවස ගිහපු බා දෙය ඇයි මොකද තෝ කොහෙදකෝ මේ ට්‍රැක්ටරේ හදන්න දාලා තියෙද්දි ගියේ දැන් පැය කීයද ගිහලා මේ ආය මම මේ උඹ ඔය මගුල් හදන්නේ නැහැ උඹ ඕන හදාගන්න යකෝ මන් දැන් තොට මේ පඩි ගෙවන්නේ තෝගේ ගෙම්බර් බලන්නද අරේ වේ ලොක්කා මට ආයේ තමුසක පඩියෝ නැවොයි මං කොහොමත් තමුසක ඔය බඩි කඩුත් හදන්නේ ආයේ මොකද මේ තෝගේ කටේ සද්ද නැහැ තුට්ට බීගත්ත කියලා තෝ මට සද්ද දාන්න නේද මගෙන්ම කකා මේක මටම පුරන්න එනවනේ යකෝ මේ කවුද යකෝ උඹෙන් කෑවේ මෙච්චර කල් කට වහගෙන පාඩුවේ හිටියේ මෙතන වැඩ කරගෙන ඉඳ හරිද නැත්තම් මේ උඹට බයකට නෙමෙයි හරිද මොකද්ද දැන් තෝ කියන්නේ ඇයි මේ බලා මේ අපි මෙතන වැඩ කරනවා හැමදාම අපිව පාගගෙනමයි ඉන්නේ අපිට නැගිටින්න දෙන්නේ යකෝ හැමදාම උඹලා යට තින්නේ අපි දෙයියෝ අපෙත් මූණ බැලුවකෝ තෝගේ ඔය ගුබ්බෑමට එන්නේ අපි දෙයියෝ අපේ මූණ බැලුවා දෙයියෝ බැලුවා මොකද තොට හතරමහා නිදානේ පාල වුණාද තෝ දැන් ඔය කටගොන්නක් බීගෙන ඉල තෝ හෙට උදේ එන්න එපා මගේ රස අයිල්ලගෙන ඈ වෙරි නෑ යකෝ වෙරි නෑ තෝ හිතුවද යකෝ මට නෙමෙයි යකෝ මගේ බල්ලටවත් ඔගේ රස්සාව ආයෙ ඕන්නේ නෑ යකෝ හරි ඵලයන් යකෝ ඵලයන් තෝ අය කොහොමද මේකට වද්ද ගන්න බල්ලා කවුද යකෝ බල්ලා තෝ පිනේ ටික සල්ලි දීපම හිතන් ඉන්න අපි බල්ලෝ ගන්නට වෙනවා කියලාද මේ උඹලගේ සල්ලි උඹලා සල්ලිකාරයෝද යකෝ අපිනේ දැන් සල්ලිකාරයෝ බලපයි යකෝ කෝටි 20යි යකෝ කෝටි 20කට ටිකට්ටයක් ඇදලා තියෙන්නේ උඹ එහෙමද උඹ මෙච්චර කල් උඹට සලකපු මාවත් උඹ අමතක කරා උඹට ටිකට් එකක් ඇදුණා කියලානේ හරි ලොක්ක වේ දැන් නිකන් මේ පාණිය දාගෙන එන්න එපා මට හොඳට මතකයි මාව මරව වැඩ ගත්ත ඇටි යකෝ වරෙන් යකෝ වචන වලින් ගහ ගන්න වචන වලින් ගහ ගන්න මොකද කියන්නේ ඩිස්ටක් ගන්න ඩිස්ටක් උඹ ඒකෙන් දෙන්නේ වරෙන් යකෝ මටත් පුළුවන් වරෙන් යකෝ වරෙන් වදන්නම් වදන් දෙන්නම් තුට ගල්වයි යන්න වදන්නම් වරෙන් වදන් වලින් ගහ ගන්න වරෙන් ඩිස් දෝනේ ඩිස් අහගනින් එනා මගෙන් කාලා මටම රැස් දාලා එනවද මට කියලා ගන්න කව් කාලා 10 යතුර කර කාලා බර දාලා යවනවා උඹහට තොගේ ගිනි දාලා මුල කුරු තොට ඉගැන්නුවේ මමයි ගුරු මුස්තිය ළඟ නැති වැරද්ද මගේ කවල පෝල හදපු තාත්තා මමයි පියා මරපු තෝ අද සත තමයි මජන් අතින් ගාලා නෑ සබන් වදම් පදන් පලන්නම් වගේ රබන් අහගනින් සුරන් තාමත් මම උඹේ රත්තරන් බොස් සමන් එහෙමද අහගනින් එහෙනම් බොසා උඹ දන්නේ කවුද මේ සතා වදන් අඹරන්නම් හෙන පතා තොගේ ළඟ වැඩ කරේ මම අඩු පඩියට වැඩ විතරයි පැය 24ෙම කරගැට විතරයි අතපුර පිට කරකලා එන තොගේ වැඩපලේ ලොට ඔච්චර වැඩ කරත් නෑ කිසි හොඳක් මම නැති වුණහම තේරෙයි ගොඩක් දානවා මම අලුතින් ගැරිජ් එකක් තොගේ මේ අඟු පිල්ල මහකුණු ගොඩක් ගෝ අපිට බෝනස් EPF TF පිනට අරින්න හිතුවද මම කියලා සුමන ගෝමස් කැඳවත් එපා ආයෙම දුදු බොස් වදිනවා බලහම් මේකට මගේ වාස් ඇදුනා මට ටිකට් එකක් කොටි 20ක සල්ලි ජයමලා දවසක ගන්නවා මේ ගැරිජ් එකක් ගහනවා ඒ දාට බොට පයින් එක යන්නම්
හරියනම් සමන් ගැරිත් සම්මුඛ පරීක්ෂණයට සාදරයෙන් පිළිගන්න. හරියනම් අපි පටන් ගමු. ඔයා කියන්නකො මට ඉස්සෙල්ලාම නම ගාම විස්තර ඒ ටික. මගේ නම සුමුදු, මගේ අම්මා තමා කුමුදු, මගේ තාත්තගේ නම පුබුදු, මට දෝරියෙක් ඉන්නවා සුසිනිදු. ඈ? හරි මේ වැඩේම් පුළුවන්ද? කලින් වැඩ කරලා තියනවද කොහේ හරි? අයියෝ බොසා වැඩ නම් මොනවද? මම කලින් වැඩ කරේ ලාල් බොසා ගාවනේ. ටවුන් එකේ ලාල් බොසා දන්නවනේ. තව මේ ලාල් ගාවල? මොකද මේ එතන වැඩ නැහැ? අපෝ හරියන්නේ නැහැ බොසා. අයින් වුණා. වාහන එනවා ඉවරයක් නැහනේ. ඉතින් හොඳයිනේ බා. හොඳයි ලාල් බොසාට. අපිනේ මැරෙන්න ඕනේ. උදේ ඉඳන් රැ වෙනකම් මැරෙනවා ඉවරයක් නැහැ. ලාල් බොසා නම් මොකද ඉතින්? පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා. අපිනේ වැඩ කරලා මැරෙන්න ඕනේ. එහෙමත් එකක්. හරියනම් දැන් උඹ කියපන් ඔය දැන් මෙතන වැඩ කරන්නද නේද? වැඩ කරන්න තමා බොසා. ඒත් මට ආරංචියක් ආව මෙතන වැඩ අඩුයි කියලා. එතකොට ඉතින් මට සුදු දෝනිත් එක්ක පැය දෙකක් විතර කතා කරලා ෆ්‍රී ෆයර් පාරක් ගහලා ආතල්ලගේ ලල්ලගේ ඉන්න පුළුවන් මෙතෙන්ට වෙලා. එතකොට උඹ කියන්නේ සමන් ගැරිත් දෙකට වැඩ අඩුයි කියලා නේ? හරි දැන් උඹ කියපන් උඹ දැන් මෙතන මේ පඩි කීයක් විතර බලාපොරොත්තු වෙනවද කියලා? ලාල් බොසා නම් 80ක් දුන්නා. මම ඉතින් මෙතනලුත් බලාපොරොත්තු වෙන්නේ ඒ ගාන තමා. 80ක් නේ? උඹ දන්නවද මගේ ගැරිජ් එකේ මාසික ආදායම කීයද කියලා? ආදායම මට වැඩක් නැහැ බොසා. මගේ පඩිය දෙනවා නම් මට ඇති ඈ. කඩප්පුලියෝ. තෝ දන්නවද යකෝ මම මුළු මාසෙ වැඩ කළා මේ ගැරිජ් එකේ රුපියල් ලක්ෂය හොයන්නේ. කරන් බිලට 10000ක් දීලා තොට 80000ක් දුන්නා මට ඉතුරු වෙන්නේ 10000යිනේ. ඵලයන් තෝ මට ඕනේ නැහැ ගෝලියෝ මං තනි වැඩ කරනවා. ඵලයන් බොසා මේ නිකන් සීන් දාගෙන ඉන්න බෑ. ඔයා අර අතන ගෝලියෝ ගන්නවා අරකයි මේකයි කියලා දාපු හින්දා තමයි මේ මම ආවේ. නැත්නම් මේ මට මේ ජොබ් නැතුවනේ මට මේ අතන 80000ට වැඩ කරන්න හොඳයි මෙතන වැඩ කරනකොට. මොනවද ඔය මේ හිගට ගරාජ් අතන මේ ගෝලියෝ ගන්නවා අරකයි මේකයි කියලා බෝඩ් ගහලා යකෝ ලක්ෂයක් හොයන්න බෑ වැඩක් දෙමු ගරාජ් දාගෙන. මට ලාල් බොසාට යන්න දියුම් නේද රෙද්දක් ඇදගෙන. ඕක වහලා වරේ මං ගාවට අපේ ලාල් බොසා ගාවට වැඩ ගන්න. ඕක වහලා දාපන් යකෝ. අම්මට සිරි කෝටිපතියා මොකෝ මේ පැත්තේ උඹ දැන් මේ පැත්තේ පස්සත් පාගන්න නැහැ කිව්වනේ අනේ බුදු පොස් ඊයේ වැරද්දක් උනේ අනේ මට සමාව වෙන්නකෝ අනේ සමාව දෙන්න මං අද ඉනම් වැඩට එන්නම් ආයේ අනේ ඵලයන් තෝ මේ ඊයේ සද්ද දාලා මෙතන අනේ එහෙම කරන්න එපා බොස් ඊයේ වැරද්දක් උනේ බොස් මගේ අතින් අනේ එහෙම කරන්න එපා මං ආයෙත් වැඩට එන්නම් තෝ ඊයේ මට දීපු ටෝක් ටික මතකද තෝ මගේ ගැරිජ් එක සල්ලි දීලා ගන්නවා කිව්වනේ තෝ දැන් ගන්න දායේ ඇයි තොට ඊයේ අදුන කිව්වේ කෝටි 20 ටිකට් එක ඵලයක් අනේ මොන කෝටි 20ක්ද බොස් ඒක මේ ගිය මාසේ ටිකට් එක ගන්න මට පැටලිලානේ දින හරි කමන්නේ මං අමතක කරන්නම්කෝ ඊයේ බීලත් නීටියේ අනේ පින් සිද්ධ වෙනවා බොස් මාව ආයේ වැඩට ගත්තාට මගෙන් ආයේ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ මම ආයේ සුපිරියටම වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා අනේ බොහොම පින් මාව වැඩට ගත්තාට හැබැයි මින් පස්සේ මාත් එක්ක කට ගන්න ඉන්නත් බෑ මං කිරිදිර වැඩ ගන්න ඕනේ හරිද වරේ මොනාලද මං ගාව අවුරුදු ගානක් වැඩ කරපේ කාණේ උඹ වරේ අනේ හරි බොස් හරි මොනවද බොස් බලන්න බලපංකො බා 10යි වෙලාව තාම එක වාහනයක්වත් නැහැ දවසටම වාහන 1යි 2යි එන්නේ බලපංකො බං බිස්නස් එක වැඩුණ වැඩිල්ල
ඔය ඔක්කොම පටන් ගත්තේ බොස් අර අරු මේ මෙතන එහා පැත්තේ ගෑරේජ් එක දාපු වෙලේ ඉඳන් මුදුම වාහන තෝ කියන්නේ යන්නේ එතෙන්ට ඌ බං අපිටම කෙලින්න බං මගේ ගෑරේජ් එක ගාමු ගෑරේජ් එක දාගත්තනේ බං ඔන්න ඔක තමයි ප්‍රශ්නේ ඈ අපිට බලන්න ඕන බලපංගු තියෙන වාහන තෝගේ බං ඒකනේ බොස් මට පුදුම වාහන තෝ කියන්නේ එන්නේ මෙහෙම කිව්වොත් නම් මගේ ගෑරේජ් එක මට වහන්න වෙනවා බලන් ඉඳලා හරියන්නේ නැහැ මොකක් හරි කරන්න ඕනේ මොකක් හරි කරමුකෝ අපි ඇත්තට මේ තාම තියෙන හැබැයි සුපි අහසක් ඈ යංකෝ මං කියන්න හැබැයි ඒක කළොත් නම් වැඩේ සුපිරියට පත්තු වෙනවා අයිම කරන්න ඕනේ මට මගේ ගෑරේජ් එක වහන්න වෙනවා නැත්තම් මේ වාහන තෝගේ යංකෝ මම වැඩේ බුඩ දාලා දෙන්න මේ මේකටත් දාන්නද බොස් මේකට දාන්න එපා යකෝ මේක මේ අපිට කන්නගෙන අපිට මේකට දාන්න පොඩි එකක් තියෙනවා වරේ වරෙන්කෝ ඇයි මාමට එන්න කිව්වේ? වරෙන්කෝ මෙහාට වරෙන්කෝ පොඩ්ඩක් මෙන්න මෙහාට මේ කොල්ලෝ මට ලොකු උදව්වක් කරන්න ඕනේ ඒ මොකද්ද? මේ මෙතන අලුතෙන් දාපු ගෑරේජ් එක තියෙන්නේ ඉතින් ඔය ගෑරේජ් එකේ ඉන්න බාස්ටයි වැඩ කරන ගෝලියෝ ටිකටයි මේ වැඩේ මල්ල ගිහින් ගියා හරිද අද උඹලා ගෙදර වඩේ ඇදුවා මේ පැත්තින් ඔක්කොටම අද වඩේ දෙනවා කියලා මේ වඩේ ටික ගිහින් ගියා ඒකද? හරි මං කරලා දෙන්නම්. හැබැයි නිකන් නම් බෑ. මේ පොඩි ගාලි දම් පගාව මේ රුපියල් 100 තියාගනින්කෝ රුපියල් 100ද? රුපියල් 100 ගැන ඔබ වැඩේ කරලා ආවම තව කීයක් හරි දෙන්නම් මෙන්න මේක ගෙහෙන් දියන් ඈ මේ මම කොල්ලෝ කරලා දියන් මේ වෙන ගාන කේප් එක වැඩේ කරන් මම කොල්ලෝ හරත්තම් කොල්ලෝ ඈ මේ වැඩේ කරයි ඔක වැඩේ කරනවා ඔක හෙන අන්දයා මොකට ඕනේ කපට වැඩක් කරන්න පුළුවන් මේ අපිටත් වැඩේ මල්ල ගෙනාවා යන්න ප්ලේන් ටිකක් දාගෙන ඉන්න මේටි හදමු යමු ඔකම තිබිද්දේ ඔව් යා අයියෝ අඩේ මල්ල වැටුණානේ. වැඩි. මේක ගෙනින් දෙන්න බෑ ඒ මිනිස්සුන්ට. ඒ මිනිස්සු පව්. දැන් තව අඩේ මල්ලක් තිබ්බනේ. මේක තියලා ඒක අරන් එන්න ඕනේ. මේක තියලා මේක අරයි යන්න ඕනේ. මිනිස්සුන්ට ජරාව කන්න දෙන්න හොඳ නෑ. දැන් දීලා ඇත්තනේ දීලා ඇත්තේ දැන් අපිටත් වැඩේ එකක් ගෙනානේ වැඩේ කරන්නේ තේරුණා ගන්නකො එකක් ගන්නකො ලා යන්නේ හැබැයි අද වුන් දෙන වැඩ ඔක්කොම අපිට ඔව් ආයි ජාපාලට හොඳේ කාපුවාම ආනෙක මම ගෙනාගෙන යන සානාගේ බිලි කඩේ සුපිරි ජාපාල ගෑවුනත් ඇති අර කවුද එක ඔව්
ඔයලා මදි උන්ට ඕම කරන්න ඕන උන්ට. අපි ගෝලයක් ගමුද අද තව? වැඩ වැඩි වෙයිනේ. හා? වැඩ වැඩි වෙයිනේ අද. තව ගෝලයක් ගමුද? මම උන්ට පඩි ගෙවන්න බෑ. උගමන් දිනුවාද? වැඩ වැඩි වුණා කියලා කොහොමද? මම කියන්නේ මේ උඩ අලවලු. මම උඩ තොරේ තොරේ ඉන්නේ. හා? මට අමාරු. වැඩි උන්ට. යා. ඔයලා ඉන්දියා තේරෙයි. දැන් යා. අච්චා. මේ මම ඉක්මනට අමාරුයි. මට තව ගියා බඩේ මොකක්ද කේස් එකක් තියෙනවා මට උතරම වුණේ මම ඔය ඉක්මනට අම්මේ මට රම්බෑ ඔල්ලුව රෙන් එළියට අම්මා අය ඔය කොයිද කොහොමද කියලා යෝග අරපුවා ඉක්මනට පණ ඇතුව අයියෝනේ ඇරෙන්නේ අයියෝ යකෝ ඔක කොහොමද මේ අද කරලා ඇත එළියට ඕ ඉක්මනට අරපන් දෙන්න ඉන්න බෑ බං නෑ යන්නේ කොහොමද ඉන්නේ බෑ දැන්